ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා රාවණ වර්ල්ඩ් වෙතින්. මිනිස් ශරීරයේ ඇති විවිධ අවයව මගින් විවිධ කාර්යයන් ඉටු කරනු ලබනවා. ඒ අතරින් අපේ ශරීරයේ පවතින විෂද්‍රව්‍ය ඉවත් කරලා රුධිරය පිරිසිදු කරන අවයවය තමයි වකුගඩු කියලා කියන්නේ. මේ ආකාරයට වකුගඩු මගින් රුධිරයේ විෂද්‍රව්‍ය ඉවත් කිරීම දුර්වල වුවහොත් රුධිරයේ විෂද්‍රව්‍ය එක්රැස් වීමෙන් ශරීරයේ ඉදිමීමට ලක්වන අතර අවසානයේදී මරණය පවා සිදු වෙන්න පුළුවන්. මේ නිසා ඔබගේ වකුගඩු නිරෝගීව පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා වකුගඩු ආශ්‍රිතව යම් රෝගී තත්ත්වයක් පවතින විට එහෙම නැත්නම් වකුගඩු දුර්වල තත්ත්වයට පත්වන විට ඒ ඔබට හඟවන රෝග ලක්ෂණ කිහිපයක් ගැන. ඉතින් එම රෝග ලක්ෂණ මොනවද කියලා දැනගන්න රැඳෙන්න වීඩියෝ එකේ අවසානයේ තෙක්ම. අංක 1 මුත්‍රා පිට කිරීමේදී ඇතිවන අසාමාන්‍ය ලක්ෂණ. වකුගඩු දුර්වල වීමත් සමග බොහෝ දෙනෙක්ට ඇතිවන රෝග ලක්ෂණයක් තමයි මුත්‍රා පිට කිරීමේදී අසාමාන්‍ය වෙනස්කම් ඇතිවෙන එක. එහිදී පෙන හෝ බුබුලු සහිතව මුත්‍රා පිටවීම, මුත්‍රා සමග රුධිරය පිටවීම, මුත්‍රා කිරීමේදී අපහසුතාවයක් හෝ වේදනාවක් ඇතිවීම යන අසාමාන්‍ය වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඔබටත් මුත්‍රා පිට කිරීමේදී මෙවැනි ලක්ෂණ තිබේ නම් ඒ ඔබේ වකුගඩු දුර්වල වී ඇති බව ඔබට හඟවන ප්‍රමුඛ රෝග ලක්ෂණයක්. අංක 2 සිරුරේ විවිධ ස්ථාන ඉදිමීමට ලක්වීම. ඔබගේ වකුගඩු දුර්වල වේගෙන එන බව ඔබට හඟවන තවත් රෝග ලක්ෂණයක් තමයි පාද හා වලලු කර ආශ්‍රිතව ඉදිමුණු ස්වභාවයක් ඇතිවීම. සාමාන්‍යයෙන් වයස්ගත වීමත් සමග පාදවල ඉදිමුණු ස්වභාවයක් ඇතිවන නමුත් මේ වකුගඩු රෝගයේද ලක්ෂණයක් වනවා. මේ නිසා මේ පිළිබඳ සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. මීට අමතරව වකුගඩු රෝගවලදී උදෑසන කාලයේදී ඇස් වටා ඉදිමුණු ස්වභාවයක්ද දක්නට ලැබෙනවා. අංක 3 තෙහෙට්ටුව සහ දුර්වලතාවය. වකුගඩු ආශ්‍රිතව රෝගී තත්ත්වයක් පවතින විට විවේකීව සිටින අවස්ථාවලදී පවා ශරීරයට වෙහෙස මහන්සියක් එහෙම නැත්නම් තෙහෙට්ටුවක් දැනීමට පටන් ගන්නවා. මීට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල වීම නිසා රුධිරයේ විෂද්‍රව්‍ය එක්රැස් වී ඒවා මගින් රුධිරයේ රතු රිදුරාණු විනාශ කර ශරීරයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු කිරීමට කටයුතු කරන එක. ඉතින් මේ නිසා ඔබටත් විවේකීව සිටින අවස්ථාවලදී වෙනදාට වඩා වෙහෙස මහන්සියක් එහෙම නැත්නම් අලස බවක් දැනෙනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. අංක 4 හුස්ම ගැනීමේ අපහසුතාව. වකුගඩු රෝගීන් තුළ දක්නට ලැබෙන තවත් පොදු රෝග ලක්ෂණයක් තමයි හුස්ම ගැනීමට අපහසු වීම හෝ හුස්ම හිරවීමට ලක්වීම. විශේෂයෙන් ශාරීරික ක්‍රියාකාරකම් වලදී හෝ වැතිර සිටින අවස්ථාවලදී මෙවැනි හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි වකුගඩු දුර්වල වූ අවස්ථාවලදී වෙනහළු ඉදිමීමට ලක්වීමද සිදුවනවා. අංක 5 නිදිමත බවක් තිබුණද නිින්ද නොයාම. රාත්‍රී කාලයේදී නිින්ද නොයාම බොහෝ වකුගඩු රෝගීන්ට ඇති ප්‍රධාන ගැටලුවක්. මෙහිදී ඔවුන්ට නිදිමත බවක් තිබුණද කොතරම් උත්සාහ කළත් නිින්ද නොයාම සිදුවනවා. මේ නිසා මෙවැනි තත්ත්ව ඇති පුද්ගලයන් තමන්ගේ වකුගඩු සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. අංක 6 සමෙහි ඇතිවන කසන සුළු බව. වකුගඩු වල යම් රෝගී තත්ත්වයක් පවතින විට වකුගඩු දුර්වල වීමෙන් රුධිරයේ ඇති විෂද්‍රව්‍ය ඉවත් නොවීම නිසා බොහෝ විට සමට යටින් කසන සුළු බවක් ඇතිවීම සිදුවනවා. මේ නිසා දිගින් දිගටම සමට යටින් කසන සුළු බවක් ඇතිවේ නම් එය වකුගඩු රෝගී රෝග ලක්ෂණයක් විය හැකියි. අංක 7 ආහාර රුචිය අඩුවීම හා ඔක්කාරය. වකුගඩු රෝගය බරපතල වීමත් සමග ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණයක් වෙන්නේ ආහාර රුචිය අඩුවීම හා ඔක්කාරය ඇතිවීම. රුධිරයේ ඇති විෂද්‍රව්‍ය වකුගඩු මගින් පෙරීමට ලක් නොවීම මීට ප්‍රධාන හේතුව වෙනවා. අංක 8 මාංශපේශී කැක්කුම සහ දුර්වලතාවය. විශේෂයෙන් කකුල් හා මාංශපේශී ආශ්‍රිතව ඇතිවන කැක්කුම හා දුර්වලතාවයද වකුගඩු දුර්වල වන විට ඇතිවන රෝග ලක්ෂණයක්. මෙහිදී කල්ගත වීමත් සමග අත්පා චලනය කිරීමටද අපහසුතාවක් ඇති වෙන්න පුළුවන්. අංක 9 කෙන්ඩා පෙරලීම. නිරන්තරයෙන් දිගින් දිගටම සිදුවන කෙන්ඩා පෙරලීමද වකුගඩු දුර්වල වූ විට ඇතිවන රෝග ලක්ෂණයක්. මේ නිසා ඔබටත් එවැනි තත්ත්වයක් තිබේ නම් ඔබේ වකුගඩු සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. අංක 10 මුඛයේ ඇතිවන ලෝහමය රස. වකුගඩු දුර්වල තත්ත්වයට පත් වූ පුද්ගලයන්ගේ මුඛයට අප්‍රසන්න ලෝහමය රසක් දැනීම සිදුවනවා. මේ නිසා එවැනි අවස්ථාවලදී ඒ පිළිබඳ සැලකිලිමත් වීම ඔබේ වකුගඩු සෞඛ්‍ය නිරෝගීව පවත්වා ගන්න ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ අපි ඉහතින් සඳහන් කළ රෝග ලක්ෂණ කිහිපයක් හෝ සියල්ලම ඔබ තුළ පවතිනවා නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම ඔබේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට උපකාරී වෙනවා.
මොකද ඒකට හේතුව තමයි වකුගඩු සම්පූර්ණයෙන්ම නරක් වුවහොත් වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිරය කාන්දු පෙරීමට එහෙම නැත්නම් ඩයලයිසිස් කිරීමට සිදුවනවා. මෙම ක්‍රියාවලි දෙකම එතරම් පහසු කාර්යයක් නොවන අතර ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමටද සිදුවනවා. මේ නිසා ඔබේ ශරීරය නිරෝගීව පවත්වා ගන්න උපකාරී වන වකුගඩු නිරෝගීව පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. මේ නිසා වකුගඩු පිරිසිදු කර නිරෝගීව පවත්වා ගන්නා ආහාර වර්ග පිළිබඳ වීඩියෝ එකක් අපි මීට කලින් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක ඕගොල්ලන්ට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරේ ඔබගේ වකුගඩු දුර්වල වේගෙන එන විට එය ඔබට හඟවන රෝග ලක්ෂණ කිහිපයක් පිළිබඳව. ඉතින් අද වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරලා තවත් කෙනෙකුට නරඹන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තවත් මෙවැනිම වීඩියෝ නරඹන්න අපේ YouTube channel එකත් subscribe කරන්න.